මල්ලි හයරයක් යන්නද? ඔව්. හයර යන්න තමයි තියෙන්නේ. කොහෙටද යන්න ඕනේ? ඉඳා මේ ගණි. මෙච්චර මොකද වෙන්න ඕනේ මගෙන්? කියන්න මම ඕන තැනකට දාන්න. විනාඩි 20න් ගාලු කොටුව ගාවට ගිහිල්ලා දාපන්. විනාඩි 20න් ගාලු කොටුවට නගින්න වාහනේට. පිස්සු කපුටෝකයක් පස්සෙන් කරගෙන ඔයාගේ පස්සෙන්ද දන්නේ නැහැ නේද උන් ආවේ? බම්බු ඔයද ගියේ මේක? ගණන් ගන්න එපා. ඒ මගේ වාහනේ ඇති සර්. නිහාරේ පොඩි සර් සින්දුවක්වත් දාන්නද? දාන එකක් දාගෙන යන්න. ඕන් අපි ගියා. අවුලක් නැහැ. අවුලක් නැහැ. කවුද ලයිසන් දුන්නේ? චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා මලෙන්න මීර දීලා සවිනාඩි 15යි තියෙන්නේ. අපි දැන් ටිකක් අයියෙන් යන්. පස්සේ දින පටිවල ගන්නකො සර්. හරි වල ගන්න. බැඳි ආදු දිපි ළමට වෙලි ඉඳලා දුලේ කොණක් සෙන්නම්මලා ඔබ ආයින් පැසන් කොණක කරලා යන්න පොරේ මත සකලලා පඩික් සිනා සෙන්න කොණා නම්බල සීන ගංගේ ප්‍රේම දියේ නාලා මගරන්න තියේ ඔයා නිකන් බයලා වගේ ඉන්නේ. නෑ පිස්සුද? එහෙනම් එච්චරයි. වාහනයක් ගිය දැක්කද? උඹේ වයර් මාල් වෙලාද? අඩි 290ටයි බං. සර් කවුරුද ඇතුළේ පාරේ ආවා? ඔය පැත්තේ දෙයිද පොඩ්ඩක් බලන්න. කබීර් හරි බලමුකෝ. කවුද දන්නේ අද මාත් එක්ක අල්ලන් සෙල්ලම් කරන්නේ. පොලිසිය වගේ. එහෙනම් අදත් හොරා පොලිස් පාරක් ගන්න වේ. අරක දන්නේ අරන් කියපු කෆේ එක. මොන කබීර්ද අපිත් එක්ක. මේක ලියාපදිංචිවත් කරලා නෑනේ බං. දැන් බලා ගන්නකො සර් මගේ වැඩ. අයියෝ ඊට මේක නැවතුනේ නෑ සර් ඇත්තටම මේක කෆේ එකක්ද කොහෙද? ඕ ඇයි සර් බය වුණාද? මම එක්ක ඔය සෙල්ලම තමයි සර් කරන්නේ. බය වෙන්න එපා සර් උම්මා වල්ලන්නේ. තමසට ජෙට් එක ලයිසන් එක දෙන්නේ. මේ තියෙන්නේ ලෝකෙ වේගෙන්ම ට්‍රේන් එක නේද? ඔව් ඒක තමයි තියෙන්නේ. නිල් පාර යන්නේ නම් ඒක. ඒ පාර යන්නේ නම් මේක තමයි. අනේ මේ වගේ පොරා. තව දුරස්ස ආවත නවත්තන්න.